ඉතින් ඔන්න මේ වීඩියෝ එක බලන ඔයාලව හැම දිනවම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අපේ channel එක හරහා ඔයාලට educational සහ e-money සම්බන්ධ content බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ පාර ඒ කියන්නේ 2026 O level ලියපු කෙනෙක් නම් මේ ඔයාලගේ O level result එක එන දවසේ ඔයාලා බලාගෙන ඇති. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා හරියටම අයිඩිය එකක් ගන්න මේ O level result එක එන දවස. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell notification එක දාලා තියාගන්න. අලුතෙන් news update වුණොත් ඔයාලට අපේ channel එක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම කියන්න ඕන ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න නැත්නම් ඔයාලට පුළුවන් මේ site එකට ඇවිල්ලත් බලන්න. ඉතින් මම ඔයාලට පොඩි අදහසක් දෙන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් 2025 ඒ කියන්නේ 2025 2026 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කළ දින සහ වේලාව දිනය සහ වේලාව කියලා තමයි තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට මේකෙදි කියන්න ඕන ඔයාලට පේනවා ඇති GCE O level examination 2025 කියලා තියෙන්නේ. ඉතින් 2026 පෙබරවාරි 17 තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ මම පළවෙනි description එකේ links දාලා තියන්න. result release date කියලා ඔයාලට පේන ඇති තියෙනවා. after April 30 2026 කියන්නේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මැයි මාසේ 3 වෙනිදා. ඉතින් මේ වෙද්දි හරිනම් එන්න ඕන කියලා තමයි මේකේ තියෙන්නේ. ඔයාලට පේන ඇති result release date කියලා. ඉතින් not released කියලා තමයි තාම තියෙන්නේ. ඉතින් ඔයාලා පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න. ඉතින් ඉස්සරහට විභාගේ result එන්න පුළුවන් කියලා තමයි මෙතනදී අයිඩියා එකක් දෙන්නේ. බොහෝ විට මැයි මුල් සති දෙක තුන ඇතුළත එන්න තියෙනවා. එන්න පුළුවන්. මොකද මේ දවස්වල ප්‍රැක්ටිකල් එහෙමත් යන නිසා අනිවාර්යෙන් එන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් ප්‍රැක්ටිකල් තියලා උපරිම මාසයක්වත් යන්න කලින් සාමාන්‍යයෙන් ප්‍රතිඵල එනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් තියලා මාසයක් වගේ යද්දි සාමාන්‍ය ප්‍රතිඵල එන්න තියෙන chance එක වැඩි. ඉතින් කොහොමද ඔයාලට මේ ප්‍රතිඵල ආපුවම බලාගන්නේ? ඉතින් ප්‍රතිඵල ආපුවම බලාගන්නේ ඔයාලට පුළුවන් මම පළවෙනි description එකේ දාලා තියෙනවා links. හරිද? link එක අන්නේ link එක ආපුවම ඔයාලට මේ page එකට එන්න පුළුවන්. හරිද? ඉතින් මේ page එක website එකට එන්න පුළුවන්. මේ official එක. හරිද? සමහර ඒවා තියෙන බොරු ඒවා ඒවට රැවටෙන්න එපා. මම දාලා තියෙන ඔෆිෂියල් එක මේ දාලා තියෙන ඔෆිෂියල් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේක තමයි ඔෆිෂියල් එක. ඉතින් ඔයාලට පුළුවන් මේකට ලේසියෙන් එන්න. හරිද? පළවෙනි description එකේ links දාලා තියන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ result ආපුවාම මෙන්න මේ තියෙන site දෙක හරහා බලා ගන්න. ඉතින් මෙතන එකපාරට ටච් කරගන්න. නැත්නම් මේක copy කරගෙන ඔයාලට පුළුවන් browser එකට ගිහින් paste කරගන්න. ඉතින් මම වීඩියෝ එකක් දාන්නම් result ආවමත් කොහොමද බලාගන්න කියලා නොතේරෙන කෙනෙක්ට. ඉතින් සහ මම ඔයාලට මේ වීඩියෝ එකේදී තව පොඩි දෙයක් කියන්නම්. ඉතින් මේක අපිට හරියටම කියන්න බෑ මේ අප්‍රේල් 30ට පස්සේ කියලා. දැන් ඉතින් අද 3 සමහරට තව කල් යන්න ඉඩ තියෙනවා. නැත්නම් මේ සති දෙක තුන මුලයි කොහොම වුණත් ඔයාලට මේ result ආපුවම මේ site එක හරහා බලා ගන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. ඔයාලගේ ABC කියන්නේ ඔයාලගේ සාමාර්ථ ඒ කියන්නේ සම්මාන කොහොමද එන්නේ? ඉතින් මම ඔයාලට ඒ ගැනත් පොඩි අයිඩියා එකක් දෙන්නම්. ඉතින් ඔයාලට A එක එන්නේ ලකුණු 75ත් 100ත් අතර තිබ්බොත්, ඒ වගේම B එකක් එන්නේ 65ත් 74ත් අතර තිබ්බොත්, ඒ වගේම C එකක් එන්නේ ලකුණු 50ත් 64ත් තිබ්බොත්, S එකක් එන්නේ ලකුණු 35ත් 49ත් අතර තිබ්බොත්, W එකක් එන්නේ 0.7 සමාන 0.0යි ලකුණු 34ක් අතර තිබ්බොත් ඔයාලට W එකක් එන්නේ. ඉතින් ඔයාලට මේ සාමාර්ථ ලැබෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒක එන්නේ 75න් උඩ. මේ CSW කියන ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඔයාලගේ බලන සාමාර්ථය ඔයාලගේ පේපර් වල සමහර පේපර් තියෙන අමාරු ඒවා ඒවට
සමහර විට